Hello everyone, welcome back to our channel. අපේ channel එකේ first video එකට ඔයාලගෙන් ලොකු ආදරයක් හම්බ වෙලා තිබුණා. ඉතින් අපි ඉක්මනටම second video එකත් අරගෙන එන්න හිතුවා. මේ අපි පෙන්නන්නේ ඔයාලට ලංකාවේ වල ගත කරන second day එක. ඉතින් මෙදා අපි sky cab කියන එහි අනිවාර්යයෙන්ම යන්න ඕනේ cable car ride එකක් තමයි ඔයාලට video එකෙන් අරගෙන එන්නේ. ඉතින් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඔයාලට ඉස්සරහටත් ලස්සන videos බලන්න පුළුවන්. ඉතින් මේවාලා දකින්නේ අපි නැවතිලා හිටපු ලංකාවේ CVV හොටෙල් එක. අපි උදේ 8ට විතර ඇහැරිලා CVV හොටෙල් එකේ breakfast buffet එකට තමයි මේ ඇවිල්ලා ඉන්නේ. මෙයාලගේ special CVV sandwich කියලා එකක් තියෙනවා. ඔයාලා මේ හොටෙල් එකේ නතර වෙනවා නම් අනිවාර්යයෙන් මේක try කරන්න. ඒ ඇරෙන්න ලංකාවේ අපි කන්න කැමතිම ජාතියේ ගොඩක් දේවල් මෙයාලගේ breakfast buffet එකේ තිබුණා. ඉතින් ඔයාලා මේ දකින කැම ජාති වලට අමතරව යාළගේ සලාඩ් කෝන් එකක් තිබුණා, සුප් තිබුණා, ඒ අරෙන්න ෆ්‍රෙෂ් ජූස් ගන්න පුළුවන්, ඒ අරෙන්න ඔම්ලට් එහෙම බුල්සයි එහෙම හදලා යාළගෙන් වෙනම ගන්නත් පුළුවන්. ඒ හැමදේම මම වීඩියෝ කරේ නැහැ. අපි ඉක්මනටම කාලා මේ අපේ ගමන යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මම කිව්වා වගේ අපි යන්නේ Sky Cab ලංකාවේ cable car ride එකට. මේක අපි හිටපු හොටෙල් එකේ ඉඳලා 30 කිලෝමීටර්ස් වගේ දුරින් තිබුණේ. Google Maps වල අපිට 30 to 40 minutes වගේ පෙන්වනවා. Morning guys, අපි යන්නේ අද Sky Bridge එකටයි Sky Cab එක බලන්න. Cable car. ඒකට කියන්නේ මෙහෙ Sky Cab කියලා මේ cable car ride එක. අපි ඉන්න තැන ඉඳලා පැය භාගයක් විතර දුර තමයි මේක තියෙන්නේ. See you there, bye. ඉතින් අපි ඔහොම ගමන යන්න පිටත් වුණාට ටිකක් දුර ගිහිල්ලා තමයි මතක් වුණේ මම දාගෙන හිටියේ white shoes දෙකක්. ඒ දෙක damage වෙන්න පුළුවන් හින්දා black color shoes දෙකක් ගන්න ඕනේ කියලා. මට ගොඩක් කාලේ ඉඳලා black color shoes දෙකක් ගන්න ඕනකම තිබුණා. ඉතින් අපි ළඟම තිබුණ තව shop එකකට ගියා. මේකේ නම Al Ikshan Sports කියලා තිබුණේ. ඔයාලත් මේ shop එකට අනිවාර්යෙන් යන්න branded shoes ගන්න හිතාගෙන ඉන්නවා නම් මොකද මේ shop එකේ මැලේසියා වලට වඩා ගණන් අඩුවට branded shoes ගන්න පුළුවන්කම තියෙනවා. මෙතන shoes විතරක් නෙමෙයි ඔයාලට ස්පෝර්ට්ස් වෙයා ඕනම දෙයක් ගන්න පුළුවන්. ජිම් එකට අඳින්න ඕන කරන ඇඳුම් තියෙනවා නම් ඊට පස්සේ බයික් රයිඩ් කරන කට්ටිය ඉන්නවා නම් එයාලට ඕවර්කෝට් තියෙනවා මෙතන. මට shoes දෙකක් අරගෙන ඉක්මනට යනවා කියලා ආවට අපිට මෙතනට ආවට පස්සේ හිතා ගන්න බැරි වුණා මොනවද ගන්න කියලා. මේ shop එකේ ඔයාලට හොඳ branded shoe pair එකක් ගන්න පුළුවන් රිගිට් 150කට විතර. ඒ කියන්නේ රුපියල් 10000කට විතර අඩුයි. අපි මෙතනින් අපි දෙන්නටම shoes ගත්තා Puma brand එකෙන් රින්ගිට් 300ක් විතර තමයි අපි දෙන්නටම ගියේ. ඉතින් ලංකාවේ මේවා ගන්න ගියා නම් ඊට වඩා ගොඩක් ගණන්. ඉතින් අපි අලුතෙන් ගත්ත shoes දාගෙන ඔන්න ආයෙත් අපේ ගමන යන්න පටන් ගත්තා. අපි මේ cable car ride එක යන්න කලින් online tickets book කරලා තමයි ගියේ. ඉතින් අපි use කරේ head out කියලා page එකක්. ඒ අරන්න Klook කියලා website එකකුයි Panorama ලංකාවේ කියලා website එකකුයි තියෙනවා. ඉතින් මේ pages තුනෙන්ම ඔයාලට tickets book කරලා යන්න පුළුවන්. මම මේ websites වල links ඔයාලට description එකේ දාන්නම්. ඔයාලා කලින් ටිකට්ස් බුක් කරලා යන තරමට හොඳයි කියලා මම කියන්න හේතුව ඇවිල්ලා එතන ලොකු queue එකක් තියෙනවා එදා ඇවිල්ලා ටිකට්ස් ගන්න ගියොත්. ඉතින් ඔයාලා කලින් රිසර්ව් කරලා යන තරමට ඔයාලට වෙලාව ඉතුරු කරගන්න පුළුවන්. ඒත් එක්කම මම ඔය කියපු වෙබ්සයිට්ස් වලින් ඔයාලා ටිකට්ස් බුක් කරන්න යද්දි normal price එකට වඩා අඩු ගාණක් තමයි පෙන්වන්නේ. ඉතින් ඔයාලා යන්න කලින් අනිවාර්යෙන් online ටිකට්ස් බුක් කරලා යන්න ලොකු ගාණක් ඉතුරු කරගන්න පුළුවන් වෙයි. ඉතින් අපිට අතරමඟදී අපේ ලංකාවේ ඉන්න යාළුවෝ ටිකකුත් හම්බ වුණා. අර ඇතින් පේන්නේ අපි යන cable car rides පටන් ගන්න තැන. එන්න යන්න අපිත් එක්ක Sky Cab cable car rides. මේ අපි ඉන්නේ vehicles park කරන area එකේ. මෙතනින් දකුණට හැරිලා යද්දි මෙහෙම Oriental village එකක් තියෙනවා. මේ විලේජ් එකේ ඉතින් ඒ රටට ආවේනික දේවල් තමයි තියෙන්නේ shops වල.
අපේ රටේ වගේම බටික් ඇඳුම් තියෙනවා. ඊට පස්සේ එක එක ඕනමන්ට්ස් හදලා තියෙනවා. ගිෆ්ට්ස් ගන්න පුළුවන් මෙතනින්. ඊට පස්සේ කන්න බොන්න එක එක ෂොප්ස් තියෙනවා. ඒ අරෙන්න ෆොටෝ ලොකේෂන්ස් තියෙනවා. අපි මෙතනට යනකොට උදේ 11ට විතර ඇති. ඒ වෙලාව වෙනකොට ලොකු සෙනගක් හිටියේ නැහැ. තව අපි ජීවිතයටවත් දැකලා නැති જાතියේ වඳුරු ටිකක් දැක්කා. මේ වඳුරුද රිලවුද මොකද කියලා නම් දන්නේ නැහැ. එයාලා සේරම එකම විදිහට ඉන්නවා. ඉතින් අපි කලින් ඔන්ලයින් ටිකට්ස් බුක් කරලා ගියේ හින්දා අපිට එක්ස්ප්‍රස් ලේන් එකෙන් අපේ ෆිසිකල් ටිකට් එක ගන්න පුළුවන්කම තිබුණා. මෙයාලා ගොන්ඩෝලා කියලා මීන් කරන්නේ මේ කේබල් කාර් එකකට ගොන්ඩෝලා වර්ග 5ක් විතර තියෙනවා. normal, glass bottom, 360, private and VIP කියලා. අපි බුක් කරේ 360 ගොන්ඩෝලා කියන එක. මේක per person 155 ringgits වගේ. ඒ කියන්නේ ශ්‍රී ලංකන් රුපීස් වලින් 10,850. අපි දෙන්නටම 21,000 වගේ ගියා. අපි මේ ගත ටිකට් එකට එක්ස්ප්‍රස් ලේන් එකේ යන chance එක හම්බ වෙනවා වගේම ස්කයි කැබ් එකයි, ස්කයි ඩෝම්, ස්කයි රෙක්ස් and 3D ආර්ට් කියන ඔප්ෂන්ස් තුනම අපිට එක්ස්පීරියන්ස් කරන්න chance එක හම්බ වෙනවා. ඔන්න දැන් අපි යන්නේ ස්කයි කැබ් එක පටන් ගන්න තැනට. ඉතින් ඔන්න අපි බුක් කරපු 360 ගොන්ඩෝලා එක ආවා. අපි මේකේ උඩට යනකම් මම ඔයාලට කියන්නම් ගොන්ඩෝලා වර්ග 5 වෙනස්කම් මොනවද කියලා. එතකොට ඔයාලට හරියන මේක තෝරගන්න පුළුවන් වෙයි. මෙයාලගේ බේසික් ඔප්ෂන් එක normal ගොන්ඩෝලා. ඒකේ වටේම කවර් වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ගොන්ඩෝලා එකක 4 දෙනෙක්ට 6 දෙනෙක්ට වගේ යන්න පුළුවන්. ඉතින් normal ගොන්ඩෝලා එකක ඔයාලගේ යන්නේ දෙන්නෙක් නම් ස්ටාෆ් එක ඉතුරු දෙන්න හෝ 4 දෙනාව වෙන කට්ටියකින් පුරවයි. ඉතින් ඔයාලට ඒක ලිමිට් කරන්න බෑ. ප්‍රයිවට් ගොන්ඩෝලා එකක් ඊට වඩා ටිකක් ගණන් වැඩි. ඒක ඔයාලට ඔයාලගේ කට්ටිය විතරක් දාගෙන ගෲප් එකේ යන්න පුළුවන්. වෙනම එකක් තියෙනවා ග්ලාස් බොටම් ගොන්ඩෝලා කියලා. ඒකේ තමයි ග්ලාස් වීව් එකක් තියෙන්නේ පල්ලෙහා. ඒතර අපි මේ ගත්ත 360 ගොන්ඩෝලා එකෙත් පල්ලෙහා ග්ලාස් ෆ්ලෝ එකක් තියෙනවා. ඉතින් වීව් එක බලා ගන්න පුළුවන්. ඒ අරෙන්න වටේම තියෙන්නේ බාස් ඔයාලට පේනවා. ඉතින් ඒ වගේ මැත්තෙන් අපිට ෆෝන් එක එළියට ගාලා ලස්සනට 360 view එක වීඩියෝ කරගන්න පුළුවන්. ඊට පස්සේ අනිත් එක VIP ගොන්ඩෝලා. මේක ෆුල් කවර් වෙලා තියෙන්නේ. ඒක black color tint එකකුත් ගිහිලා තියෙනවා. ඉතින් මේක luxuries විදිහට හදලා තියෙන්නේ leather seats දාලා. ඒක යන්න කැමති නම් ඒක ගොඩක් වැඩි ගානකට තමයි ඔයාලට බුක් කරගන්න වෙන්නේ. ඉතින් අපි personally හිතනවා 360 ගොන්ඩෝලා එක තමයි ඕන කෙනෙක්ට හොඳ කියලා. හැබැයි climate එක බේස් වෙනවා මේ selection වලට. ඔන්න දැන් අපි ගොන්ඩෝලා එකේ ඇවිල්ලා ෆස්ට් ස්ටොප් එකේ නතර වුණා. මේක යන ගමන් අපිට පේනවා ස්කයි බ්‍රිජ් එක කොතනද තියෙන්නේ කියලා. තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා මම ඔයාලට පෙන්නන්නම් ස්කයි බ්‍රිජ් එක කොහොමද මෙතනට පේන්නේ කියලා. ඔයාලා ඩොන් ෆිල්ම් එක බලලා තියෙනවා නම් ඔයාලට මතක් වෙයි ශාරුක් ખાනුත් මෙන්න මේ ස්කයි බ්‍රිජ් එක උඩින් යන කෑල්ලක් ඒ ඩොන් ෆිල්ම් එකේ තියෙනවා. මේ තියෙන ස්කයි බ්‍රිජ් එක. අපි ඊළඟට ගොන්ඩෝලා එකේ නැගලා යන්නේ මෙතනට. ඉතින් අපි මෙහෙම ගොන්ඩෝලා එකේ උඩට ගියාම ස්කයි බ්‍රිජ් එකට යන ඔප්ෂන් දෙකක් තියෙනවා. එකක් නේචර් වෝක්, ඒක ඇවිදගෙන යන්න තියෙන්නේ. ඒ අරන ස්කයි ග්ලයිඩ් කියලා තව එකක් තියෙනවා. ඔය වගේම තව ගොන්ඩෝලා එකක් විදිහම තමයි. ඒක යනවා ස්කයි බ්‍රිජ් එක ගාවටම. ඉතින් අපි ඇවිදින්න කම්මැලි හින්දා ඕකේ යන්න කියලා ගොඩක් වෙලා පොලිමේ හිටියා. ඒ හින්දා අපි ස්කයි බ්‍රිජ් එකට යනකොට අන්තිමේ හොඳටම වහින්න පටන් අරන්. ඉතින් ඔයාලට පේනවා ඇති වටේ කිසිම දෙයක් පේන්නේ නැහැ. හොඳටම හුළඟ. හැබැයි අපි එහෙමයි කියලා ගමන අතෑරියේ නැහැ. ස්කයි බ්‍රිජ් එකේ එහා කොනට ඇවිදගෙන ගියා.
බයි. ඉතින් මේක තමයි ලෝකෙ දිගම කර්ව්ඩ් ස්කයි බ්‍රිජ් එක. මේක මීටර් 125ක් දිගයි. ඒත් එක මේක විශේෂත්ව වෙන්නේ සිංගල් පයිලන් එකක් මේක. ඒ කියන්නේ එක ටවර් එකකින් තමයි මේකට ෆුල් ස්ට්‍රෙන්ත් එක අරගෙන දීලා තියෙන්නේ. අනිත් ඒ වගේ ගොඩක් ටවර්ස් වලින් කනෙක්ට් වෙලා මේක හයිය දෙන්නේ. ඉතින් මේක එහෙම නැහැ. එක ටවර් එකයි තියෙන්නේ. ඉතින් මේක කන්ස්ට්‍රක්ෂන් යන කාලේ ගත්ත ෆොටෝස් තමයි මේ තියෙන්නේ. ඔයාලට මේ ස්කයි බ්‍රිජ් එකේ එහා කොනටම ගියාම ලොකු හට් එකක් තියෙනවා. ඒ හට් එක ඇතුලේ තමයි මේ කන්ස්ට්‍රක්ෂන් වෙච්ච කාලේ ෆොටෝස් එහෙම ඩිස්ප්ලේ කරලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති ලොකු එෆර්ට් එකක් දාලා තියෙනවා යාලා මේක හදන්න. මෙයාලා මේක හදාන්න පටන් අරන් තියෙන්නේ 2002 වගේ කාලෙක තමයි. වහිනවා කරන්න දෙයක් නැහැ අපි. දාගෙන යනවා. ඇසනාසනකම් බලන් හිටියොත් හෙට වෙනවා. අපි හවස 4 විතර වෙනකන් අර හට් එක ඇතුළට වෙලා හිටියා වැස්ස පායයි කියලා. පායන්නේ නැති හින්දා එහෙමම එන්න පිටත් වුණා. ඉතින් ආයෙත් එන්න ගොන්ඩෝලකට නගින්න කලින් අපි දැක්කා මෙන්න මෙහෙම ලස්සනට heart shape locks වලින් හදලා තියෙන ලොකු hearts තියෙනවා. ඉතින් එතන කෙනෙක් ඉන්නවා. ඔයාලට පුළුවන් එතනින් heart එකක් අරගෙන මෙයාට කියලා ඔයාලගේ නම් දෙකේ පළවෙනි අකුර හරි එක්ක නම් දෙකම හරි මෙයාට කියලා ඒ heart එකේ කොටා ගන්න. ඊට පස්සේ එතනින් එල්ලලා එන්න තියෙන්නේ. ඉතින් ඔන්න අපි ආයෙත් අපේ ගොන්ඩෝලකට නැගලා පල්ලෙහාට යන්නයි හදන්නේ. අපි කලින් සිලෙක්ට් කරගත්ත 360 ගොන්ඩෝල එකක් අපි මේ වෙලාවේ ගත්තේ නැහැ. මොකද වටේ හොඳටම වැස්ස හින්දා මේ අපි අරන් තියෙන්නේ ප්‍රයිවට් ගොන්ඩෝල එකක්. මේක අපි වෙනම මුකුත් පේමන්ට්ස් කරන්න ඕන නැහැ. එතන කෙනෙක්ට කිව්වහම එයාලා අරේන්ජ් කරලා දුන්නා. මොකද මේ වෙලාවේ 360 ගොන්ඩෝල එකක යන එක සේෆ් මදි. මොකද වැස්ස හින්දා අපිට හුලං වලින් කරදර වෙන්න පුළුවන්. අනිත් විශේෂම දේ තමයි ඔයාලා මේ ස්කයි කැබ් රයිඩ් එක එන දවසට වෙන වෙන ප්ලෑන්ස් දාගෙන එන්න එපා. මේක විතරක් තියාගෙන එන්න. මොකද හදිසිය හරි වැස්සොත් එහෙම මෙයාලගේ මේ රයිඩ්ස් ඩිලේ වෙන්න පුළුවන්. ඒ කියන්නේ එයාලා ටික වෙලාවකට මේක නවත්තනවා කියලා අපිට දැනගන්න හම්බුණා. ඉතින් ඔයාලා තව වැඩ දාගෙන බිසි වෙලා එහෙම දවස ප්ලෑන් කරන් ඉන්නවා නම් මේ වැඩේ එදාට හරියන එකක් නැහැ. ඔන්න අපි ස්කයි කැබ් රයිඩ් එක ඉවර කරලා පල්ලෙහාට ඇවිල්ලා ඊට පස්සේ යන්නේ අපේ ටිකට් එකට තව කම්ප්ලිමෙන්ටරි හම්බෙච්ච එකක් තමයි මේ ස්කයි ඩෝම් කියන එක්ස්පීරියන්ස් එක. ඉතින් ස්කයි ඩෝම් එක්ස්පීරියන්ස් එක ගන්න තමයි අපි මේ යන්නේ. මේක ඇත්තටම පොඩි ළමයින්ට නම් හොඳයි. අපේ වයස්වල කට්ටියට නම් ඒකේ ලොකු ජොලියක් නැහැ. මම ඇතුලේ මොකද්ද පෙන්නුවේ කියලා ඔයාලට පෙන්වන්න නැහැ ලොකුවට. පොඩි වීඩියෝ එකක් පෙන්වන්නම් මේ ස්කයි ඩෝම් එකේ අර තියෙන ආකිටෙක්චර් එකත් එක්ක අපිට කොහොමද මේ පෙන්වන ෆිල්ම් එක දකින්න පුළුවන් වෙන්නේ කියලා අයිඩියා එකක් ගන්න. ඉතින් ඒකෙන් පස්සේ අපි ගියේ 3D ආර්ට් ගැලරි එකට. මේක තමයි ෂෝක්ම තැන. මේකේ ලොකු එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් වුණා. හැබැයි හැමදේම අපිට වීඩියෝ කරගන්න නම් බැරි වුණා. ඉතින් ඔයාලා මේ දකිනවා වගේ අපේ ඇස් දෙකට ඇත්තටම පේන විදිය හරිද මොකද්ද මේ තියෙන්නේ කියලා හිතා ගන්න බැරි විදිය ආර්ට් තමයි මෙතන තිබුණේ. මේ 3D ආර්ට් ගැලරි එකේ තිබුණ ලොකුම එක්ස්පීරියන්ස් එක තමයි මේ වගේ බිත්තිවල ලස්සනට ආර්ට් එකක් යාලා දාලා තිබුණ හැම තැනකම වගේ එක එක විදිහට ඒ හැම තැනකම බිම එයාලා වෙනම ඉන්ස්ට්‍රක්ෂන්ස් දීලා තියෙනවා. කොච්චරක් දුරින් හිට ගන්න ඕනේද, කොයි විදිහට ඉඳ ගන්න ඕනේද, ඊට පස්සේ කියන විදිහට අපි හිටියොත් එහෙම කොහොමද අපිව ෆොටෝ එකට පේන්නේ කියලා එහෙම ලස්සනට එයාලා ඉන්ස්ට්‍රක්ෂන්ස් දීලා තිබුණා. ඉතින් අපිට හරිම ලේසි වුණා මේ 3D ආර්ට් ගැලරි එකේ ෆොටෝස් කවර් කරගන්න. මේ ඔයාලා දකින්නේ අපි ගත්ත ෆොටෝස් වලින් ටිකක්. ඉතින් ඒක බලලා ඉවර වෙලා අපි ආයෙත් හොටෙල් එකට එන්න පිටත් වුණා.
අපි මේ වෙනකොට ලොකු බඩගින්නක හිටියේ. ඉතින් අතර මග තැනකින් කෑවා. අපිට ඒක නම් වීඩියෝ කරන්න බැරි වුණා. ඉතින් අපි ඊට පස්සේ හවස් වෙලා ගියා වෙනමම ලිකර් බොටල්ස් ගන්න ෂොප් එකකට. මේකේ නම Jing Yuan FASDN BHD කියලා තමයි දාලා තිබුණේ. මේක අපි Google Maps වල සර්ච් කරලා රේටින්ග්ස් වැඩියෙන් තිබ්බ තැනක් ඉන්න තමයි ගියේ. ඇත්තටම මෙතන ගොඩක් ගණන් අඩුවට ලිකර් බොටල්ස් ගන්න තිබුණා. එක්සාම්පල් එකක් විදිහට ඔයාලට කිව්වොත් එහෙම මෙහි තිබුණා බ්ලැක් ලේබල් බොටල් එක රුපියල් 5000ට. තව ඇබ්සලූට් වොඩ්කා එක 2800ක් වගේ වුණේ. ඔන්න වගේ ගොඩක් ගණන් අඩුවට තමයි මෙහි ලිකර් බොටල්ස් තියෙන්නේ. මොකද මෙහි ටැක්ස් ෆ්‍රී කන්ට්‍රි එකක්. මේ බොටල්ස් වල ඩිස්ප්ලේ කරලා තියෙන ගානටත් වඩා අඩුවෙන් අපිට මේ ෂොප් එකේ ඕන බොටල්ස් දුන්නා. ලංකාවේ අයිලන්ඩ් එකේ පොලිසිය එකක් තියෙනවා. ඔයාලට මෙහි ඉඳලා පිටට ගෙනියන්න පුළුවන්. එක්කෙනෙක්ට ගෙනියන්න පුළුවන් 1 ලීටර්. ඒක වයින්ද, හාඩ් ලිකර්ද, බියර්ද එහෙම අදාළ නැහැ. 1 ලීටර් ගෙනියන්න පුළුවන් එක්කෙනෙක්ට ලංකාවේ වලින් එළියට යනකොට. ඉතින් ඔන්නෝම තමයි අපේ ලංකාවේ වල දෙවෙනි දවස ගත වුණේ. අපි අදගෙන ආවේ ඔයාලට ලංකාවේ වල තියෙන ස්කයි කැබ් කේබල් කාර් රයිඩ් එක අපි කොහොමද ගියේ කියලායි ඒවට කොච්චර වියදම් වුණාද කියන එකයි. අපි හිතනවා ඔයාලා මේ වීඩියෝ එක ගොඩක් එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඔයාලට ඉස්සරහට අපි ලස්සන වීඩියෝස් ටිකක් අරගෙන යන ලෑස්ති වෙලා ඉන්නේ. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් see you again, take care, bye.